ජාත්‍යන්තර මනුෂ්‍ය හමුදාවට අයහා සදරියෙන් පිළිගැනීම. අපගේ මහවරු වන්නේ නීතියෙන් කොළ අවයිසවද මනුෂ්‍ය කාර්යමාර්ග සහ පරාජ බලාගැන්වීම තුළින් පීඩනයට සුරකීමට සහ වහලභාවයට විරුද්ධ වීමෙන් ලෝ පුරා මනෝ ගරුත්වය නිදහස් සහ යුක්තිය ආරක්ෂා කිරීම සහ පරිත්‍ෂ්ඨාපනය කිරීමයි. අපි කවුද? අපි හැමෝම මුළු ජාත්‍යන්තර පරාජයවම. අපි ජාත්‍යන්තර මනුෂ්‍ය හමුදාව අයහරා සමය සහ නිදහස් සඳහා එකට සිටින එකම මනුෂ්‍යත්වයක්. නිදහස් ආත්මය තුළ උපත ලබා ගෝලයෙන් නිර්නමක මුලපිරීමක්. සේම පුද්ගලයෙකුටම පීඩනයෙන් හා සොරකමින් තොරව ජීවත් වීමට අයිතියක් ඇති බවට තොන් විශ්වාසයකින් එක්ස වූ අප සංවිධානය කිරීමෙන් සහාය දෙම අධ්‍යාපනය ලබා දෙන්නම් ආරක්ෂා කිරීම. අපගේ ශක්තිය සමහකය සමකම් නීතිමය කාර්යමාර්ග හරහා මනුෂ්‍යත්වයේ නිදහස් වෙනුවෙන් පෙනී සිටීමට කුසලතා සම්පත් සහ දෞර්යය බෙදාගන්න ලෝ පුරා සවිච්ඡා සේවකයන්ගේ ජාලයක්. අපි කරනද අයිහයි සමාජිකයන් පහත සඳහන් කාර්යයෙන් ඉටු කරේද. අර්බුදයක සිටින විරෝධතා පරාජයවන්ට මනුෂ්‍ය ආධාර සහ පාර්ථම ප්‍රතිචාර සහාය ලබා දීම. පුහුණුව අධ්‍යාපනය සහ අවයිසවදී සිවිල් සහභාගීත්වය තුළින් දේශීය ඔරොත්තු දෙමේ හැකියාව ගොඩනගන්න. ඩිජිටල් අයිතිවාසිකම් පෞද්ගලිකත්වයේ සහ නිවැරදි තොරතුරු වෙත පරිවර්ෂය නීතියන් කුලව සහ සදාචාරාත්මකව ආරක්ෂා කරන්න. බීම මට්ටම ව්‍යාපාර සඳහා සැපයීම සහ පරිපාලන සහාය සහ සම්බන්ධීකරණය ලබා දීම. පළදැයි සමාජ වෙනසක් සඳහා බලමල් ගැන්වීමට සහ දැනුම් දීමට පරම්පරා එකරස් කරන්න. අපගේ ඒකක දෙහි ඔබ අයත් වන ස්ථානයේ අපි සැමට ආරාධනා කරන්නේ ඔවුන්ගේ කුසලතා සහ ආශාවන් වඩාත්ම වැදගත් වන තැනට දායක වන ලෙසයි. මේවා අපගේ ඒකක සහ එක් අවධානය යොමු කරන කාර්යකාරකම් වර්ග. 1. පරිපාලන සහ සැපයීම ඒකකේ. සම්පත් සම්බන්ධීකරණය කිරීම, සංවේදනයේ කළමනාකරණය කිරීම, සහන් සේවා සංවිධානය කිරීම, ආධාර ආරක්ෂිතව බදු හැරීම සංවිධානය කිරීම සහ ස්වේච්ඡා සේවකයන්ට සහාය වීම සහ වගවීම සාතික කිරීම. සේම මෙහිම පිටුපසම සංවිධානාත්මක කණ්ඩායමක් සිට. සම්පත් සම්බන්ධීකරණය කිරීමට, සැපයීම කළමනාකරණය කිරීමට සහ සේම මෙහෙයුම්කම් සමටුවේ සිදුවන බව සාතික කිරීමට අපට උදව් කරන්න. සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම පිළිබඳ ඔබ කුසලතා විශාල වෙනසක් ඇති කරේ. 2. ඉන්ටෙල් සහ සයිබර් ඒකකේ. පෞද්ගලිකත්වයේ සහ ඩිජිටල් ආරක්ෂාව ආරක්ෂා කරන්න, විශ්වාසදායක තොරතුරු නිෂ්පාදනය කර බෙදාගන්න, අධ්‍යාපනය සහ කරුණු පරීක්ෂා කිරීම හරහා වැරදි තොරතුරු වලට එරෙහිව සිටින කරන්න සහ ආරක්ෂිත නීතිමය මාර්ගගත භාවිතයෙන් උගන්වන්න. මාර්ගගතව නිදහස් ආරක්ෂා කරන්නේ. පෞද්ගලිකත්වයේ ආරක්ෂා කිරීමට වැරදි තොරතුරු වලට එරෙහිව සිටින කරන්න සහ විශ්වාසදායක තොරතුරු බෙදා ගන්න. දත්ත බලය වන ලෝකයක් ඒ අවක සදාචාරාත්මක ආරක්ෂිත සහ සාධාරණ ලෙස තබා ගැනීමට අප මෙහි සිටීම. 3. පර්තමෝදාර සහ විධිය ප්‍රතිචාර ඒකකේ. හදිසි පර්තමෝදාර පරාජසගේ අධ්‍යාපනයේ මානසික සගේ සහාය සහ සායනික නොවන අර්බුද සත්කාර ලබා දුන්නා. මූලික ජීවිත රක්ෂක කුසලතා පිළිබඳව දේශීය ස්වේච්ඡා සේවකයන් පුහුණු කරන්න. අර්බුදකරු කලවලද ඔබ කුසලතාවන්ට ජීවිත බේරගත හැකිය. අවශ්‍යත් ඇති පරාජයවන්ට හදිසි විදියේ සහාය සහ මානසික සගේ සේව සැපීමට අප හා එක්වන්නේ අපේ එක්ව සූපත් වීම. 4. බඳවා ගැනීම සහ පුහුණු ඒකකේ. සදාචාරාත්මකව අභ්‍යන්තර ස්වේච්ඡා සේවකයන් බඳවා ගැනීම අවයිසවදී පරිතර දේ සහ උත්සන්න කිරීම පුහුණුව ලබා දීම සහ ආරක්ෂාව නීතියන් කොළඹ සහ වගවීම අවධාරණය කරන උපදේශක වැඩසටහන් නිර්මාණය කිරීම. අපගේ ව්‍යාපාරයේ හදවත් කැපුයි ස්වේච්ඡා සේවකයන් සමග අපගේ ශෝරණාගත කිරීම වර්ධනය කිරීම. අපට අභ්‍යන්තරයට ඇතුළු වීමට, පුහුණු කිරීමට සහ කෝරියාව සඳහා පුද්ගලයන් සන්නද්ධ කිරීමට උදව් කරන්න. සේම නව සමාජිකයෙකුම හේතුවේ ශක්තිමත් කරේ. පහි ජෙනරල් ඇල්ෆ් ඒකකේ. ලබලතුන් පරම්පරාව සඳහා ආරක්ෂිත ඉගෙනීම පරිසරයෙන් කෙරෙහි අවධානය යොමු කරන්න. අධ්‍යාපනික අන්තර්ගතයේ දෙමව්පිය සම්පත් සහ දරුවන් කන්දර කරගත් ඩිජිටල් ආරක්ෂාව. අනාගතයේ දින ආරම්භ වූ අද ලැබලතුන් පරම්පරාව සඳහා ආරක්ෂිත ඇතුළත ඉගෙනීමේ අවකාශයන් සහ සම්පත් නිර්මාණය කිරීමට උදව් කරන්න. එක්ක අපට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ඔවුන්ගේ විභාවය වර්ධනය කළ හැකිය. හොයි ජෙනරල් ඉසඩ් ඒකකේ. නිර්මාණාත්මක උපදේශනයේ ඩිජිටල් සාක්ෂරත ව්‍යාපාර සහ නීතියන් කොළ කාර්යකාරීත්වයේ කෙරෙහි අවධානය යොමු කළේ සිවිල් අධ්‍යාපනය හරහා තීරණ සහභාගීත්වයේ. ඩිජිටල් සුවදේශිකයන් සමාජ වෙනස් කරන්න. ඔබ පරම්පරාවේ කාර්යකාරීත්වයට සම්බන්ධ කර ගැනීමට, නිදහස් සඳහා සටන කිරීමට සහ මාර්ගගතව සහ නැබඳව මනෝ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට අපි හා එක්වන්න. ලෝකයේ බල සිට අපි ඒ ගණන් කිරීම. හිත සහසිරී ඒකකේ. පරාජ ව්‍යාපත සමාජ ව්‍යවසයේ මුල්පිරීම සහ ආපද ප්‍රතිචාර සහ දේශීය අනුයනී ආධාර සඳහා ස්වේච්ඡා කණ්ඩායම සම්බන්ධීකරණය කරයි. අපි හොද වැඩුණු ලෝකයේ චලනය වන අතරතුරේ තාක්ෂණය, සමාජ බලපෑම් සහ පරාජ ගොඩනැගීම පිළිබඳ ඔබ විශේෂත්ව ධනාත්මක කාර්යාවකට යොමු කිරීමට අපට උදව් කරන්න. සෑම කෙනෙකුටම දියුණු විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම. 8. ජෙනරාල්ගේ හමුදා ඒකකේ. නවන මෙවලම සමග මඟ පෙන්වීමට, අසල්වස් ඔරොත්තු දෙමේ හැකියාව සංවිධානය කිරීමට සහ ආයතනික දැනුම් පාලම් කිරීමට ගැඹුරු බීම අත්දැකීම් භාවිතා කරන්න. අත්දැකීම සමග පූර්ව පමණි. උපදේශක සංවිධානයේ සහ දේශීය වෙනස්කම් මෙහෙයවන්නේ. දේවල් සිදු කරන්නේ කෙසේද ඔබ දන්නවද? එම විශේෂත්ව මනුෂ්‍යත්වයේ සඳහා කාර්යාවට නැවීමට කාලයයි. නවී බිමර් ජෙනරාල් ඒකකේ. පූර්ව ආයතනික දැනුම් සහ ජල ලබා දීම, උපදේශනයේ මනුෂ්‍ය ව්‍යාපත සඳහා අරමුදල් රැස් කිරීම සහ පරාජ නායකත්වයේ සඳහා සහාය වීම.
ඔරුත්තු දීම හැකියාවල ශක්තිය සහ නායකත්වයේ පරම්පරාවක. සෙමට සාධාරණ හා සාධාරණ අනාගතයක් නිර්මාණය කිරීමේදී ඔබ මඟ පෙන්වීම සහ පෝරව ඉතා අගනයි. මඟ පෙන්වීම සහ පරාජය ගොඩනැගීම සඳහා මඟ පෙන්වන්න. දිහේ නිහන ජෙනරාල් ඒකකේ. වාචක ඉතිහාසයෙන් සංරක්ෂණය කරන්න මඟ පෙන්වීමක් ලබා දුන්නන් සහ පරම්පරා අතර ස්ථාවරත්වය සහ වටිනාකම් සහ පරියෝගික කුසලතා අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී වී. ඒ සියල්ල දෙක ඇති පරගමන. ඔබ පූර්ව බදාගන්න ඉතිහාසය ආරක්ෂා කරන්න සහ ගැඹුරු පරම්පරා අතර සම්බන්ධතා වර්ධනය කිරීමට අපට උදව් කරන්න. සමකම් සාධාරණ ලෝකයක් සඳහා වන ගමන්ද ඔබ කාර්යභාරය අත්‍යවශ්‍ය වී. ජාත්‍යන්තර මනුෂ්‍ය හමුදාවට බැඳීමට සහ ගෝලීය නැගිටීමට සහභාගී වීමට ඔබට අපගේ ආරාධනය මෙයයි ගාප්. ගාප් ගැන නිහඬත්වය වෙනුවට සහයෝගීත්වය තෝරාගන්න මිනිසුන්ගේ ගෝලීය පරතුරු දෙයක්. ජාත්‍යන්තර මනුෂ්‍ය හමුදාවට බඳුන ලෙස අපි ඔබට ආරාධනා කරන්නම ආයුධ හා නීති විරෝධී උපකිරීම සමග සටන කිරීමට නව සේවයේ කුසලතා සහ සහයෝගීත්වයෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීමට. ඔබ ස්ථානයේ සොයාගන්න, දයක් වෙන්න, ඔබ විද්‍යාවරයෙකු, පෞද්ගලිකත්ව අධ්‍යාපනයට සහාය දක්වන කතකයෙක්, සංවිධායකයෙක්, කොකියෙක්, පරිපාලකයෙක්, ගුරුවරයෙක් හෝ අදහස් ඇති යවුණෙක් වේවා. ඔබ දක්ෂතා අපි සියල්ලන්ම ශක්තිමත් කරන ඒකකයක් තිබේ. බඳවා ගන්න කිසිදු සමකාමව සහ නීතියෙන් කොළොයි. ඔබට උදව් කිරීමට අවශ්‍ය ඒකකයක් තේරෙන්නේ. ඔබට බදගත හැකි කුසලත ඉදිරිපත් කරන්න. අවයිසවද මනුෂ්‍ය මුලධාරම් වලට සහ ජීවිතයට ගරු කිරීමට කැපවෙන්නේ. දැනුම් සහ තොරතුරු සංවේදනය කර බදාගන්න අපගේ නිරනමක් මෙහෙයුම් පාලන කාමරයේ අපගේ ආරක්ෂිත අන්තර්ජාල රැලි කතාබස් නාලිකාවලදී අපි සියල්ලන් හමුවී සංවේදනය කරන්න. o.ananops.com වෙත පැමිණි අපගේ මෙහෙයුම් කාමරයට ඇතුළු වීමට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන්නේ. ඇතුළු වූ පසු කරුණාකර අපගේ අයා නාලිකාවට සම්බන්ධ වෙන්න. ඔබ වෙනුවෙන් ඒකකයක් ඇති. එහිදී ඔබ සිසු නිදහස් සටන්කරුවන් ඔබව හමුවීමට බලා සිට. ආධාර ජල අනුයනී ආධාර කණ්ඩායම සහ නීති උපදේශක කණ්ඩායම ගොඩනැගීම සඳහා මෙම ආරාධනය ඔබ පරාජයව සමග බදාගන්න. ඔබ ඒකකේ කාර්යකාරකම් කාර්යමාර්ග සහ වේපර වෙත වාර්තා කර සහභාගී වෙන්න. අවසන් වශයෙන් නිදහස් යන වරපුරසදයක් නොව අයිතියක් ඒ ඔබ විශ්වාස කරන්නේ නම් අපි හා එක්වන්නේ දේශසම පරම්පර සහ වෙනස්කම් හරහා මිනිසුන් එකිනෙකට උදව් කිරීමට එක්වන විට ලෝකය වෙනස් වී. අයියා සමග නැගී සිටින්නේ, සේවය කරන්න, ආරක්ෂා කරන්න, උගන්වන්න, සුවපත් කරන්න සහ මොනව ගරුත්වය ආරක්ෂා කරන්න, සම්කාමව ආඩම්බරයෙන් සහ නීතියෙන් කොළව. යුසල් ග්‍යාප්. මම මේ වසමුහුණ පළදින්න සැඟවීමට නොවේ. නමුත් හෙළිකිරීමට. ශබ්දයේ තත්ත්වයේ අන්‍යයත්වයේ පක්ෂගරහිතවයේ ඉවත් කිරීමට. ඉතින් ඉතිරිව ඇත්තේ පණිවිඩය පමණි. මොකද පහර දීමට මුහුණක් නොමැති වෙටේ. ඔබට ඒ සිතුවිල්ලට මුහුණ දීමට සිදුවී. නිරනමක් යන කණ්ඩායමක් නොවේ. ඒ හැකරවරු පමණක් නොවේ. ඒක දේශපාලන ගතරයක් නෙවෙයි. ඒක අදහසක්. ප්‍රතික්ෂේප කිරීමක්. අන්ධ ලෙස කෙකරවීම ප්‍රතික්ෂේප කිරීම. නොදෙක්කේ වගේ ඉන්න එක. ඔබ චින්තනයේ බැහැරින් ලබා ගැනීම නවත්ව විට ඔබ නිර්නාමකයි. ඔබ බලය පර්ශන කරන විටයි. කුමින් පැත්තේ එය අල්ලාගෙන සිටියත්. නොදන්න අයට නිශ්චිතභාවයේ පහසු බව ඔබ තීරුම් ගත විටයි. නමුත් පොරුව ආරම්භ වන්නේ සැකයෙන්. ඉතේ බුද්ධිමත් අය සියලු පිළිතුරු Taman සත්කර නොගෙනත් ඒවා විවෘතව පවතී. ඒවා පෙරනමය වෙනවා. උපදින ලද අයි ඒවා දෙගුණ තිගුණ වෙනවා. කරුණ වෙනස් වෙන විට පවුයි. ඒක ශක්තියක් නෙවෙයි. ඒ මමත්වයේ. අපි මිලියන් කාලක ශක්තිමත්ව පස් කරන විට. මම අහන්න මෙයයි. සැකයන් ඉන්නේ. අවදීන් සිටින්නේ. මනුෂ්‍යත්වයෙන් ඉන්නේ. කරුණවන්ත වෙන්නේ. ගුරුවණිය වෙන්නේ. සහ නොයි කරනුනම් ඔබ විශ්වාසයන්ට පටහෙනේ. ඔබ විශ්වාසයන් වෙනස් කරන්න. ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි පොරුයි. ඉතින් සුබ නිර්නාමකේ කවුද? පර්ශන අහන එක. මගේ මිතුරින්. අපි හැමෝම නිර්නාමක. නිර්නාමක යන විමෝදයකද නායකයන් නමුත් ව්‍යාපාරයක්. ඔබට නිර්නාමක හා සම්බන්ධ වූ නොහැකි නමුත් ඔබට නිර්නාමක විය හැකි. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ එසේ කළ යුතුයි. නිර්නාමක වීම යන ඉදිරියේදී සිදුවීමට නියමිතද සඳහා සූදානම් වීමට සමාන වූ විශේෂයෙන් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් පෙනී සිටීමට සහ බලයට සතියේ කතා කිරීමට ඔබ තෝරාගන්නවට. Announcements ගැන ඉගෙන ගැනීමට කරුණාකර අපගේ white handbook භාවිත කරන්නේ. ඒ announcements an unstoppable idea ලෙස හඳුන්වන අතර ඒ libraries/8-libraries.ski නම ලබා ගත හැකිය. නවතම සංස්කරණය වන 6 බගෙන්න. අපගේ විප්ලවයේ පුරවැසියන් සඳහා වූ නිර්නාමක පැවතුම මාර්ගෝපදේශීය පොතද බගෙන්න. ඉන්පසු අපි හා සම්බන්ධ වීමට Facebook හෝ අනිකුත් ඇන්නෝරන් සමග සම්බන්ධ වීමට ඔබ Facebook වර්ණය සහ සවුන්ව තහනම් කිරීම මඟ හැරිය යුතුයි. එබැවින් ඇන්නඩිරල් ලෙස හඳුන්වන අපගේ නිර්නාමක Facebook නම් වලේ බගන්න. ඒ ඇත්කරෝ සම්බන්ධ ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නිර්නාමක කණ්ඩායමට කෙලින්ම ගෙන යන ඇති. කෙසේ වෙතත් කරුණාකර එක් Facebook පද්ධතිය සමාජ මාධ්‍ය වේදිකාවල කිසිවක් සමග කිසිදු සංවේදී තොරතුරක් සාකච්ඡා නොකරන්න. නිසායි ඔබගේ සියලු සංවේදී පටිගත කරන බව සීමාවටම මතක තබා ගන්න. Discord වලටත් අපිත් එක්ක එකතු වෙන්න. මෙන්න අපි URL link එක.
hitits://discord.gig/or4kihio4jc එකිනෙක සමග නිරනම්කව කතා කිරීමට අපි පරණ තලයේ අන්තර්ජාල රැලි කතාබස් හෝ අරක් භාවිතා කිරීම. NS සමග පෞද්ගලික රාසගත සහ නිරනමක් සංවේදී සඳහා කරුණාකර අපගේ මෙහියුම් පාලන කාමරයේ වන N9 වෙත පැමිණෙන්න. ODTN පසු DTKM වෙත පැමිණි ආරක්ෂක පරටගල් අනුගමනය කරන්න. ඉන්පසු හැක්ස් චැට් භගත් කර හැක්ස් චැට් භාවිතයෙන් එනානාප්ස් වෙත සම්බන්ධ වෙන්න. උපදෙස් සහ විස්තර එනානාප්ස් වෙබ් අඩවිය සහ අපගේ white hand blog හි ඇති. අතිරික ආරක්ෂාව සඳහා වර්චුවල් පරියාවට නෙට්වර්ක් වෙපන භාවිතා කරන්න. ඔබට proton.me හි නොමල් වෙපන සේවාව ලබාගත හැකිය. Proton අන්තර්ජාල රහසයත්වයේ පිළිබඳ විශේෂයක්. එහිදී ඔබට අන්නම් ඊමේල් ලිපිනි වන වෙනත් ප්‍රයෝජනවත් නොමල් මෙවලමදී ලැබුත් ඒවා වැරදි නිකම් හෝ අන්නම් වයපර සඳහා ඉතා සුදුසු වී. සෑම ඊමේල් ලිපිනයක් සමගම ඔබට නොමල් හෝ අන්නම් බටකයන් වලට එකක්ද ලැබී එය ඔබට මුදල් අඳුරු ලෙස මාරු කිරීමට ඉඩ දී. Proton සතුව ලොම නම් පරිණාම පෞද්ගලික අයෙක් ඇති ඒ ඔබගේ සියලු සංවාදීන් පරිණාම රහසගත සහ ආරක්ෂිතව තිබේ. අනිකුත් අය යන්ත්‍රණයෙන් ඔබ දත්ත බදා ගැනීමෙන් ඒවා මුදල් පුහුණු කිරීම සඳහා භාවිතා කරන අතර ඔබට අන්තර්ජාල ආරක්ෂාව සහ නිරීක්ෂණ රජයේදී අධිකරණය ගැන වැඩිදුර දෙනා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ YouTube නාලිකාව වීඩියෝ බලන්න. Proton Privates මතක තබා ගන්නේ නිරනමක් වෙන්න කිසිවිටකත් කිසිදු පෞද්ගලික තොරතුරක් හිලි නොකරන්න හා විදියට ප්‍රසටහනක් ඉතුරු නොකරන්න. ඔබ මාර්ග සංගවන්න දහක් දුරකථන සහ වේජ අන්වයත් භාවිතා කරන්න. ඔබට එය දැරිය හැකි නම් ඔබ සැබෑ ජීවිත අන්වයත්වයෙන් සම්පූර්ණයෙන් වෙන වූ පරිගණකයකද භාවිතා කරන්න. ඒ කිසිදු තුනක් පෞද්ගලික තොරතුරු ගබඩ කර නොමැති බවට වගේ බලා ගන්න. අපගේ ලෝක නිරීක්ෂණ ධනවාදී ආර්ථිකය තුළ ඔබ නිෂ්පාදනයයි. ඔබ වටිනාකම දැනගන්න. අමතර ආරක්ෂාවක් සඳහා ඔබ මාර්ගගතව පළ කරන ඡායාරූප සහ ලේඛන වලින් සියලුම පෞද්ගලික මෙටඩට ඉවත් කිරීමට මතක තබා ගන්න. මේ සිදු කිරීම සඳහා මෙටඩට කලිනුරු නම් මෙවලමක් භාවිතා කරන්නේ. ඔබට ඒ hitits://online-metadata.com හා සොයාගත හැකිය. වර්ණයේ හේතුවෙන් අපි අපගේ වීඩියෝ නාලික සහ පිරිසිදු සංවේදී නිදහස් කතනයට සහාය දක්වන වෙදික් වෙත ගෙන යන්නම. නිරනමක් ගැන වැඩි විස්තර දෙන ගැනීමට YouTube හා තවමත් නිරනමක් නාලික කීපයක් තිබූ කෙසේ වෙතත් එම අන්තර්ගතයේ දැඩි ලෙස වර්ණය කර ඇති. බොහෝ ඇන්නවර බටචුටු භාවිතා කරන නමුත් බටචුටු පද්ධතියට යටත් වූ එක්සත් රාජධානිය සියල්ල කාර්ය විරහිත කළේය. ඉතින් දැන් අපි නිදහස් කතන නිලත්ති ජාලයට සුකිරුමනේ විමින් සිටීම. අපි පිළිබඳ වීඩියෝ තොරතුරු සඳහා කරුණාකර hitits://.net/freespeechtube.net වෙත පවසන්නේ. මේ සිදු කිරීම සඳහා ඔබට Google නොවන බොරුසරයක් භාවිතා කිරීමට අවශ්‍ය විය හැකිය. මන්ද ඔවුන්ට මෙහිදී ඔබ වර්ණය කළ හැකි එකම කිරීමේ ඔබ වෙබ් අඩවියට ඇතුළු වීම නැවතීමේ ඔවුන් එසේ කිරීමට උත්සාහ කරයි. කරුණාකර පහත නාලික සහ ඒවායි විෂය තමුවන් නරඹන්නයි. වත්මන් ගෝලීය නැගිටීම් විරෝධතා පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර අපගේ නාලිකාව වන එනන් අප් #ගේ-අප් වෙත පවසන්නේ. ගෝලී සම්බන්ධයේ භාවිතා කරන්නේ tube.net එක නැගිටුම. ඔබ කතාව අපට පෙන්වන්න. ඔබ ලෝකයේ සිදුවනද අප සමග බෙදාගන්න. ඔබ සතුව ලෝකයේ ඕනෑම තැනක සිටි ගාප් දර්ශන තිබූ නම් සහ ඔබ පරදේශයේ සිදුවන දී අසවල් පෙන්වීමට ඒ පිළිසිද්ධිය ලබාගත හැකි කිරීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර ඔබ වීඩියෝ වල සම්බන්ධ ජාත්‍යන්තරයට අපට විදියට තැපල කරන්න. මනුෂ්‍ය යසවල් හා ඉතුරු අය සමග බදා ගැනීම සඳහා ඔබගේ තොරතුරු අපගේ නාලිකාවකට පළ කිරීමට හැකිවන පරිදි proton.me හෝ හමුදාවේ ජාත්‍යන්තර මනුෂ්‍ය හමුදාව අය කාර්යකාරකම් පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර tube.net හා අයවරල් සම්බන්ධයේ භාවිතා කර අපගේ නිදහස් කතන නිල නාලිකාව ජාත්‍යන්තර මනුෂ්‍ය හමුදාව බලන්න. පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර world link 4 worldpeace@tube.net භාවිතා කර අපගේ එනානාප්ස් නිදහස් කතන නිල නාලිකාවට පැවසන්නේ. එක්වේ අපි එකයි. එකමතිකම් අපගේ බලයයි අපගේ මාර්ග සීමට සෙවනද පෙරතුරුවයි කරන්න ලැබර්ට්ස් පෙපලෝ. අපිව විනාශ කිරීමට උත්සාහ කරන භාෂණයන්ට එරෙහිව එක්ව කටයුතු කළොත් බැලියෙන් අටකීවන මනුෂ්‍යයන්ට කළ හැකි කුමක්ද අදහන්න.